ඉතින් ඇයි මට මුණ ගැහෙන්නේ මම හන්තානට ගිහිල්ලා ඉන්න වෙලාවේ. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන හන්තාන අඩවියේ අක්බාර් පාලම තියෙන අර හන්තානට පායන හඳ සින්දුලිය වෙන මහවැලිය ගලන පේරාදෙනියට මට යන්න පුළුවන් වුණානේ. ඒතර පේරාදෙනිය තමයි මට ඇවේ මුණ ගැහෙන්නේ. මගේ ජීවිතේ හැම කඳුලක් පිටිපස්සෙම කඳුළු පිහින්ලා හිටියා. සදානන්ද කරවූ ඔබේ මధుර රාවෙන් පිපියානි අරවින්දයක් සේ තඩාවේ ප්‍රේමී නම් කිමෙයි ඔබ මට කියා දුන්නේ දැන් මගේ පරමාර්ථය ඔබය මගේ පරමාදර්ශය ඔබය මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ ඒතර මගේ ජීවිතේ මම ලබන හැම ජයග්‍රහණයකදී මේ ජයග්‍රහණයේ සතුට සමරන්නත් ඇයි හිටියා. කොටින්ම මම කැම්පස් එකට යන්නේ මෝටර් සයිකලයක. ඒ මෝටර් සයිකලේ යන්නත් ඇය ලැජ්ජාවක් නැතුව ඉදිරිපත් වුණා. මම කියන්නේ මෝටර් සයිකලේ කියන එක ලැජ්ජාවක් කියන එක නෙවෙයි. මොකද අපි පටන් ගත්තේ එතනින්. හැබැයි ඇගේ ජීවිතයේ මෝටර් සයිකලයක ගියපු කෙනෙක් නෙවෙයි. ඒත් එහෙම යන්න උරුමයක් තිබ්බ කෙනෙකුත් නෙවෙයි. නමුත් මමත් දුකෙන් එයාව තියාගෙන ගියා. හැබැයි අවසානයේ අපේ ජීවිත අපේ දෛවය අපේ ජීවිත යම් තැනකට අරගෙන එනවනේ තරංගා. එතකොට කැම්පස් එකේ හොඳම ලකුණු වාර්තා කරපු දීප්තිමත් ශිෂ්‍යාවක් ඇය. ඒ වෙලාවල් වල ඇය මට ගොඩාක් උදව් කළා මගේ අධ්‍යාපනික කටයුතු ගොඩ ගන්නත්. මේක මම ඒකත් කියන්න ඕන. මොකද ප්‍රේමය කියලා කියන්නේ නිකාම්ම සිතිවිලි වැගිරවීමක් නෙවෙයි. නිකම්ම කාලය ගෙවීමකුත් නෙවෙයි. අර සුන්දර අනාගතයක් ගොතනවනේ සමහර අය. අපිත් ගොතනවා එහෙම. හැබැයි ඒක නිකම්ම නිකන් සිහින දැකීමකුත් නොවෙන්න යෝන. ඉතින් අවසානයේ අපි එකට දුටු සිහින හන්තාන අඩවිය අපි දෙන්න එකට දැක්ක සිහින දැන් හැබැයි වෙලා තියෙනවා. ඒ හීනවල දැන් මම මගේ ජීවිතේ ගෙවනවා එයත් එක්ක. උදා වූ සුපෙම්දම් නුසුන් වීර දේවා මගේ පුංචි ලෝකේ නැවුල් නොවේවා ප්‍රේමයේ ద్వාරය ඔබ මට විවර කළෙහි දැන් මගේ අතීතය ඔබ මගේ වර්තමානය ඔබ මගේ උත්තරීතර අනාගතයේද ඔබ